Right. Daily English tips. Question number 1. Right. Look at the question. He is blank a story. Read the question again with me. He is blank a story. They have given us 3 answers here. First one, read, reads, reading. Right. මේ බලන්නකො දුවේ පුතේ. අපිට මෙතන හම්බෙලා තියෙන question එක තමයි he is හිස්තනක් a story. අපිට answers 3ක් තියෙනවා. read, reads, reading. මුලින්ම මේකේ answer එක හොයාගන්න නම් අපි මෙතන keyword එක හොයාගන්න ඕනේ. right. මේ බලන්නකො. මේ හිස්තන්ට කලින් ඉන්න is කියන වචනේ තමයි අපි keyword එක විදියට භාවිතා කරන්නේ. Remember this thing. With, am, is, are, was, were. With these kind of be verbs, we use the verb ing. මේ බලන්නකො. අපි am, is, are, was, were වගේ be verbs එක්ක හැමතිස්සෙම පාවිච්චි කරන්නේ ක්‍රියාපදයට ing එකතු කරලා. දැන් මම හිතනවා ඔයාට මේකේ answer එක පැහැදිලියි කියලා. මේ බලන්නකො. මෙතන හිස්තැන්ට කලින් ඉන්නේ is කියන be verb එක. එහෙනම් අපි answer එක බලමුකෝ. read, reads, reading. හරියටම හරියවා හිතුවා. answer එක තමයි reading කියලා කියන්නේ. එහෙනම් මේ වගේ තවත් English tip එකක් එක්ක අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.